හායි ළමයි කොහොමද ඔයාලට? අද අපි මේ යන්නේ කටින චීවර පින්කමේ ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වෙන්න. අපේ පවුලේ කට්ටියම අපි යනවා. මේ චූටි බබත් රැවිලා දැන් වෙලාව 6ට විතර ඇති. මේ අපි ඉතින් මේ ධර්ම දේශනාවට සහභාගී වෙන්න තමයි යන්නේ. මේක පවත්වන්නේ ගිරිබාව සීලසුව ආරාමේ. ඒ ආරාමය දැනට පටන් අරන් අවුරුදු 4ක් විතර වෙනවා. ඒ අවුරුදු 4 පුරාවටම එක දිගට අවුරුද්දක් පාසාම කර්ණ චීවර පින්කම පැවැත්වෙනවා. මේ තමයි අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවට වැඩම කරවන අවස්ථාව. ඉතින් ඒ දවසත් ඉවර වෙලා පහවදා උදේන්ම අපි කටින චීවරය භික්ෂු ගිලන් ආරාමයේ වෙත වැඩම කරන අවස්ථාවට පෙරහැරෙන් වැඩම කරන අවස්ථාවට අපි සහභාගී වුණා. අපේ බබයි කට්ටියම ඒ අවස්ථාවට සහභාගී වුණා. බබාවත් උදේ මැහැරවාගෙන එයාවත් ලෑස්ති කරගෙන ඉක්මනින්ම ආවා මේ පින්කමට සහභාගී වෙන්න.
දැන් මේ කඩන චීවරය කරඬුව බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඉවර වෙලා උදේ බුද්ධ පූජාවත් පවත්වලා ඉවර වෙලා දානමය පින්කමේ කටයුතු සිදු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දානමය පින්කම සඳහා ස්වාමින් වහන්සේලා 100ක් වඩම්මවනවා. 4 වෙනි වතාවට තමයි මේ සිදු කරන්නේ. මේ අවුරුදු 4 පුරාවටම ස්වාමින් වහන්සේලා 100 නමකටම මේ පින්කම සිදු කරනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා 100 නමටම තමයි මේ පිරිකර සෙසු පිරිකර හැමදේම ලෑස්ති කරලා තියන්නේ. දැන් ඉතින් මෙතනින් ධම්ම දානමය වැඩ කටයුතු තමයි ඉස්සරහට බලන්න. ඔයාලත් හරිම ලස්සනයි ඇත්තටම පින්කමකට සහභාගී වෙන්න තියෙන එකම අපේ ජීවිතේ ලොකු පිනක් කරලා තිනවා. මේ වගේ පින්කමකට සහභාගී වෙන්නත් ලැබීමම. ඉතින් ඔයාලත් මේක දැකලා සාදු කියලා පින් අනුමෝදන් කරගත්තත් ඔයාලට පින් රැස් වෙනවා. ඒ තරම්ම ලොකු පින්කමක් තමයි මේ කඩන චීවර පින්කම කියලා කියන්නේ. ඔන්න ඉතින් පිරිකර ටිකත් හදලා ඉවරයි.
ඉතින් ඔන්න ඔය විදිහටයි ඒ දානේ වැඩ කටයුතු සිදු කරේ. ඉතින් ඒ අවස්ථාවේ වීඩියෝ නම් කරන්න බැරි වුණා. දැන් අවසානයේ අපි සියලුම දේවල් පිරිසිදු කරලා ඒ තිබ්බ විදිහට මේවා අහුරලා අපි ආපහු ඉතින් එතනින් ආවා. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.